නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෝමනස්ස සහගතං පටිඝ සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං තී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ද්වේෂය මුල් කරගත් චිත්ත විෂය චිත්තපතය විග්‍රහ කර දෙන මාතෘකා පාඨයක් මේ ඉදිරිපත් කරගත්ති. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශාසනාවට අනුව තමයි කෙටියෙන් දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත වශයෙන් සිත් දෙකක් අපට විශේෂ කරනවා. දැන් එහෙමනම් අපි මුලින්ම බලන්නට ඕනේ යම්කිසි වෙලාවක යම්කිසි කෙනෙකුට තමන් අකමැති දෙයක්, තමන් අමනාප දෙයක්, ඒ වගේම තමයි තමන්ට නොගැලපෙන දෙයක්, ගැටීමක් ඇති කරන දෙයක් මොනයම් හෝ පටිඝ අරමුණක් ආවොත්, මොනයම් හෝ අකමැති අරමුණක් ආවොත්, ඒ වගේම තමයි ඒ සිතේ ඇතිවන අප්‍රසන්න බව, ඒ සිතේ ඇතිවන කිලිටි බව, සිතේ ඇතිවන දුක් බව තමයි දෝමනස්සය කියලා අපි ඉගෙන ගන්න. දැන් දෝමනස්ස කියන දුට්ඨු මනෝ දුම්මනෝ, ගැටුණු සිත, ඒ වගේම තමයි හැප්පෙන සිත, ඒ වගේම නුරුස්සන සිත තමයි, නපුරු සිත තමයි දෝමනස්ස කියලා කියන්නේ. ඒක ලියා ගන්න පුළුවන් කෙනෙකුට දෝමනස්ස කියලා කියන්නේ මොකද්ද? දුම්මන, ඒ කියන්නේ නරක වූ සිත, නරක සිත, කිලිටි වෙච්ච සිත. එතකොට මේ කිලිටි වෙලා තියෙන්නේ ගැටීමෙන්, හැප්පීමෙන්. ඒ විතරක් නෙමෙයි, මේ කිලිටි වෙලා තියෙන්නේ අප්‍රිය දෙයක් නිසා, අමනාප දෙයක් නිසා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ මේ උගන්වන, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පටිඝය කියලා තව වචනයක් මේ දෝමනස්සේ තෝරනවා. යම් කිසි කෙනෙකුට දුක් වේදනාවක් හිතට ඇති වෙනවා නම් ඒ දුක් වේදනාව තමන්ටම සතුරක්, තමන්ටම සතුරුකම් කිරීමක්, තමන්ව නැති කිරීමක්, තමන්ව කෙලසීමක්, තමන්ව පෙලීමක්. ඒ නිසා තමයි පටිඝ කියලා කියන්නේ. එතකොට මතක තියාගත යුතුයි මේ ද්වේෂය නිසා තමන්ට විශාල හානියක් වෙනවා. ද්වේෂය නිසා තමන්ට මහ විශාල විපතක් වෙනවා. ද්වේෂය නිසා තමන්ට විශාල අකටයුතුකමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දෝමනස්ස වේදනාවක් ඇති වෙන ක්‍රම තියෙනවා. ඒ දෝමනස්ස වේදනාවක් ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණක් නිසා කියන එක අපි වටහා ගන්නට ඕනේ. එතකොට දැන් එහෙමනම් ඒ දෝමනස්ස වේදනාවට දැන් අපි කියනවා දැන් තවදුරටත් කුච්චිතං මනෝති දුම්මනෝ. අර පිළිකුල් සහගත, කිලිටි සහගත සිත තමයි දුම්මන කියලා කියන්නේ. දුම්මනස්ස භාවෝ දෝමනස්සං. නොමනා සිතෙහි ස්වභාවය තමයි දෝමනස්සය කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඒ දෝමනස්සය සමග යෙදීම තමයි දෝමනස්ස සහගතං කියලා කියන්නේ.
එතකොට මතක තියාගත යුතුයි මේ දෝමනස්ස සහගත කියන එකේ අදහස. දෝමනස් සහගත වීමේ අදහස. එතකොට දැන් එහෙනම් තමන් අප්‍රිය අමනාප අරමුණක ගැටෙනකොට තමයි, හැප්පෙනකොට තමයි ඒක පටිඝයක් කියලා කියන්නේ. ද්වේෂයක් කියලා කියන්නේ. දැන් එහෙමනම් අපේ සිත පටිඝයක් බවට පත් වෙන්නේ ප්‍රධාන වශයෙන් අමනාප අරමුණක් පැමිණියොත්. ඔන්න පළවෙනි කාරණාව. තමන් අකමැති අමනාප අරමුණක් පැමිණියොත් තමන්ගේ සිත පටිඝය පැමිණෙනවා. ඔන්න පටිඝ උපදිනවා. ඒ විතරක් නෙවෙයි, ස්වභාවයෙන්ම කෙනෙකුට නිතර කිපෙන ස්වභාවය ඇති වෙනවනම්, නොරුස්සන ගතිය ඇති වෙනවනම්, ඉවසීමක් නැහැ. අන්න බලන්න, නිතර කිපෙන ස්වභාවය, තරහ ගතිය කෙනෙකුට තියෙනවා නම් එයත් හේතුවක් වෙනවා මේ පටිඝය ඇතිවීමට. තුන්වෙනි කාරණාව තමයි මේක පටිඝයක්ද, මේක නරක දෙයක්ද කියලා තේරුම් ගන්නට බැරි නූගත්කම. අර බලන්න. එතකොට නූගත්කමත් ප්‍රධාන හේතුවක් වෙනවා මේ පටිඝය ඇතිවීමට. ඒ විතරක් නෙමේ, සමහරක් වෙලාවට අපි අපේ ජීවිතයේ තීරණ ගන්නකොට දුරදිග සිතන්නේ නැතිව ඉතාම ක්ෂණිකව තීරණ ගන්නවා. එහෙමනම් අපි මේ ක්ෂණිකව තීරණ ගැනීමත් සමහරක් තැන්වලදී මේ පටිඝය ඇතිවීමට තවත් හේතුවක්, කාරණාවක් හැටියට අපට පැහැදිලි වෙනවා. ඒ නිසා අරමුණක් ගැන දුරදිග කල්පනා නොකිරීමත් හේතුවක්. එහෙමනම් දැන් ඔන්න අපි දන්නවා දෝමනස්ස සහගත කියලා කියන්නේ ඒ දෝමනස්ස වේදනාවේ, මානසික වේදනාවේ යුක්ත වූ. පටිඝ සංප්‍රයුක්ත කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ද්වේෂ සහගත ස්වභාවයෙන් යුක්ත වූ කියන අදහස. එතකොට දැන් මෙතනදී අපි මෙහෙම දෙයක් හිතමු. දැන් ඔන්න දෝමනස්ස සහගත ස්වභාවය ගත්තොත් ඒක වේදනාවේ ස්වභාවයක්නේ. අපි දන්න වේදනාව කියන්නේ විඳීමනේ. වේදේති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. අන්න බුදුරජාණන් වහන්සේ යම් තැනක විඳීමක් ප්‍රකට වෙනවා නම් ඒ විඳීම වේදනාව හැටියට පැහැදිලි කරනවා. එතකොට එහෙමනම් ඔය කියන වේදනාව ස්වභාව ලක්ෂණය තමයි මොකද්ද? අනිට්ඨාරම්මන අනුභවන ලක්ෂණ. අනිෂ්ඨ අරමුණක් අනුභව කිරීමේ ලක්ෂණය. ඒතර අකමැති අරමුණක් රස විඳීමේ ලක්ෂණය, අනුභව කිරීමේ ලක්ෂණය තමයි මේ දෝමනස්ස වේදනාවෙහි ලක්ෂණය. හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි අනිත්‍යාකාර සම්භෝග රස. ඒ නොමනාකාරේ පරිභෝග කිරීම තමයි රසය. දැන් ඒතර අපි දැන් අනිෂ්ඨ අරමුණක් අරමුණක් පැමිණීමේ, අරමුණක් ගැනීමේ ලක්ෂණය තමයි දෝමනස්ස වේදනාවක් ඇතිවීමේ ලක්ෂණය. එතකොට මේ අනිෂ්ඨ අරමුණ පරිභෝග කිරීමකොට තමයි, පරිභෝග කිරීම තමයි රසය. ඊළඟට අපි ගන්නවා ඒකෙන් වෙන ආසන්න කාරණාව තමයි වැටෙන ආකාරය ගැන හිතුවොත් එහෙම ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන. ලක්ෂණය, රසය, ආසන්න කාරණාව, වැටෙන ආකාරය. එතකොට මේ ආසන්න කාරණාව චේතසිකාබාධ පච්චුපට්ඨාන. මේ චෛතසිකයන්ගේ ගිලන් බව. අපේ හිත ගිලන් වීම. එතකොට මේ හදවතෙහි ඇතිවන පිච්චීම, හදවතේ ඇතිවන ශෝකය, පරිදේවේ තමයි අපට වැටහෙන ආකාරය. ඒ ඔය විදිහට අපිට මේ ද්වේෂය හඳුනා ගන්න පුළුවන්, පටිඝය හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් මේ පටිඝ සිතක් ඇති වෙනවා කියලා කියන්නේ යහපත, අයහපත, වරද, නිවැරද මේ කිසි දෙයක් තේරුම් ගන්නට බැරි අවස්ථාවක, ඒ කිසිම දෙයක් වැටහීමක් නැති අවස්ථාවක කෙනෙකුට කනගාටුවක් ඇති වෙනවා. කෙනෙකුට ශෝකයක් ඇති වෙනවා. කෙනෙකුට දැන් කායික දාහයක් එක්ක මානසික දාහය ඇති වෙනවා. එතකොට මේ ද්වේෂයේ අතුරුආබාධය තමයි Taman දුර්වර්ණ වෙනවා. හිතත් දුර්වර්ණයි, කයත් දුර්වර්ණයි.
හිතත් ගිලන් වෙනවා, කයත් ගිලන් වෙනවා. එතකොට සිත තුළ මේ තැවීම ඉවසාගත නොහැකිව ගැඹුරට අපි යනවා. එතකොට මොකද වෙන්නේ? අර ශෝකය ඇති වෙනවා, පරිදේවය ඇති වෙනවා, උපායාසය ඇති වෙනවා. සමහරක් වෙලාවට අපි නපුරු වචනෙන් තවත් කෙනෙකුට බනිනවා, කතා කරනවා. අපි ඒ ඇති වෙන මානසික වේදනා දරා ගන්න බැරි තමන්ම තමන්ගේ ශරීරය පෙලා ගන්නවා, තලා ගන්නවා. ඔය විදිහට අපි පුදුමාකාර විදිහට මේ ද්වේෂය උස්සන්න වීමෙන් ක්‍රියා කරන සමහරක් වෙලාවට අපි කෙනෙක් මරන්න යන්න පුළුවන්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔය ද්වේෂය මුල් වෙලා හටගන්න කර්මපත කීපයක් තියෙනවානේ. ප්‍රධානම කර්මපතය තමයි ප්‍රාණඝාතය. ඒ වගේම දෙවෙනි සත්ව හිංසාව. ඊළඟ පරුස වචන කතා කිරීම. ඒ වගේ තමයි මානසික වශයෙන් ඇතිවෙන ඒ පටිඝය, ශෝකය, දෝමනස්සය. ඒ විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට දැන් අපි කෙනෙක් එක්ක තියෙන තරහට ඒ පුද්ගලයාගේ දේවල් අපි පැහැර ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක තියෙන තරහට එයාට විපතක් වේවා කියලා බොරු කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක තියෙන තරහට එයාට විපතක් වේවා කියලා කේලමක් කියන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට විපතක් වේවා කියන අදහසින් සම්පප්පලාප කියන්න පුළුවන්. ඒතකොට ඔයවත් අපිට මේ ද්වේෂයේ අණු කොටස් හැටියට ගන්න පුළුවන් මේ කර්මය සකස් වෙනකොට. ඒතකොට ඔන්න ඕක තමයි පටිඝය. හැබැයි මේ පටිඝයත් එක්ක, ද්වේෂයත් එක්ක උපදින තවත් ප්‍රධාන සිතිවිලි තුනක් තියෙනවා. අපි නම් වශයෙන් හඳුන්වනවා ලියා ගන්න පුළුවන්. ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. ඒක සාමාන්‍ය දහසක් ගත්තොත් එහෙම ඉස්සා ඊර්ෂ්‍යාව. අනුන්ගේ සම්පත්තියක් දකිනකොට, අනුන්ගේ දියුණුවක් අපි දකිනකොට නුරුස්සන ගතිය, නොම ඉවසන ගතිය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත් අයට සපතක් ගැන, ඒ වගේම යහපතක් ගැන අපි හිතන්නේ නැහැ. ඒවා ගැන අපේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව. ඊළඟට තමයි මච්චරිය කියනකොට අපි තේරුම් ගත යුතුයි මසුරුකම. දැන් මෙතන මසුරුකම කියලා කියන්නේ තව කෙනෙක් මයින් අහලා තියෙනවා මේ මසුරුකම කියන්නේ ලෝභයම නේද කියලා. නෑ. මේ මසුරුකම කියන්නේ ලෝභය නෙමෙයි. දැන් කෙනෙකුට දෙනවා මේ ලෝභකම වෙනයි මසුරුකම වෙනයි. දැන් ඔය ලෝභය කියලා කියන්නේ දැඩි ආසාවන්නේ. තමන්ගේ වස්තුව තමන් තියාගෙන ආසා කිරීමනේ. හැබැයි මසුරුකම කියලා කියන්නේ තමන්ගේ ළඟ තියෙන සම්පත්තිය අනුන්ට නොවේවා, අනුන්ට අයිති නොවේවා. ඒ විතරක් නෙමෙයි. එතකොට දැන් ඒ සම්පත්තිය අපට අනිත් අයට අයිතියක් නොවේවා. මේ වගේ අදහස් ඇතිව අපි කටයුතු කරනවා නම් මෙන්න මේක තමයි මසුරුකම. ඒ කියන්නේ තමන්ගේ සම්පත් අනුන්ට පේන්න තියන්නේ නැහැ, හංගවන්නේ නැහැ. අන්න බලන්න ඒක තමයි මසුරුකම. ඒතර දැන් සාමාන්‍ය අපි දැන් මසුරුකම ඉගෙන ගන්නකොට ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය අවස්ථා පහක් තියෙනවා. තමන්ගේ ආවාසය සංගවනවා. ඒ වගේ තමන්ගේ කුලය ගැන, ඒ වගේ තමන්ගේ ළඟ තියෙන ලාභ සම්පත් ගැන, තමන්ගේ වර්ණය ගැන, තමන්ගේ ධර්මඥානය ගැන අන්න මසුරුකමින් ඉන්නවා. තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. ඒවා සංගවනවා. තව කෙනෙකුට බෙදා ගන්න කැමති නැහැ. සංගවනවා. මෙන්න මේක තමයි මච්චරිය කියලා කියන්නේ. ඊළඟ කුක්කුච්ච කියනකොට කුක්කුච්ච කියලා කියන්නේ ඇත්තට කෙටියෙන් ගත්තොත් පසුතැවිලි. මොකද්ද කුක්කුච්ච කියන්නේ? පසුතැවිලි. මේ පසුතැවිල්ල ඇති වෙන අවස්ථා දෙකක් තියෙනවා. තමන් කළ වැරදි නිසා තමන් පසුතැවිලි වෙනවා. තමන්ට අතපසු වෙලා ගිය යහපත් දේ නිසා තමන් පසුතැවිලි වෙනවා. අර බලන අවස්ථා දෙක. කළ වරදටත් තමන් දුක් වෙනවා. කරගන්න බැරි වෙච්ච යහපත් දේ ගැන සිතා තමන් පසුතැවිලි වෙනවා. මෙන්න මේක තමයි කුක්කුච්චේ. එතන මතක තියාගත යුතුයි ද්වේෂය තනියම උපදිනව බලවත් විදියට. ද්වේෂය තනියම උපදින බලවත් ආකාරය. ඒ වගේම තමයි ද්වේෂයේ සමග ඊර්ෂ්‍යාව උපදිනවා. ද්වේෂයේ සමග මසුරුකම උපදිනවා. ද්වේෂයේ සමග පසුතැවිලි උපදිනවා. එතකොට ඊර්ෂ්‍යාවයි මසුරුකමයි පසුතැවිල්ලයි කියන්නේ කෙලෙස් සිතිවිලි තුනක්. හැබැයි මේ කෙලෙස් සිතිවිලි තුන් දෙනා
එකවර එක හිතක පහළ වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. එතකොට මේ දැන් ද්වේෂසිතක් පහළ වුණා කියලා, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිතක් පහළ වුණා කියලා, ඒ සිතෙහි ඉරිසියාව යෙදුනොත් මසුරුකමයි පසුතැවිල්ලයි යෙදෙන්නේ නැහැ. මසුරුකම යෙදුනොත් ඉරිසියාවයි පසුතැවිල්ලයි යෙදෙන්නේ නැහැ. පසුතැවිල්ල යෙදුනොත් ඉරිසියාවයි මසුරුකමයි යෙදෙන්නේ නැහැ. අන්න ඔය විදිහට තමයි අපි ඒ ද්වේෂයයි ඒ ද්වේෂයාගේ මූලිකත්වයෙන් උපදින අනිත් කෙලෙස් සිතිවිලි අපි හඳුනා ගන්නට ඕන. එතකොට එහෙමනම් කෙනෙක් මේ දෝමනස්ස සහගත පටිගය නැත්නම් ඒ මානසික දුක් වේදනාවෙන් යුක්ත වූ මේ ගැටීම, හැප්පීම, නුරුස්සනකම ඇතිවන ක්‍රම 10ක් බුදුරජාණන් වහන්සේ ඒ දසවිධ ආඝාත වස්තු වශයෙන් අපට සූත්‍ර දේශනාවල පෙන්වා තියෙනවා. මම හිතන අපට ඒකත් වැදගත් වෙයි කෙනෙකුට ප්‍රායෝගිකව මේ ද්වේෂය හඳුනා ගන්න. භාග්‍යතුන් වහන්සේ වදාරනවා අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මේ මට අනත්තං අචරීති අනර්ථයක් කළා කියලා හිතනකොට අතීත වශයෙන් ඒ අතීත වශයෙන් කළ දෙයක් නැවත නැවත හිතනකොට Tamanට ද්වේෂය ඇති වෙනවා. අනත්තම් මේ චරතිති ආඝාතෝ ජායති. කෙනෙක් වර්තමානයේ Taman අනර්ථයක් කරනවා. ඒ කරන අවස්ථාවේදී තමන්ගේ හිතට ද්වේෂය ඇති වෙනවා. අනත්තම් මේ චරිස්සතිති ආඝාතෝ ජායති. කෙනෙක් Tamanට අනර්ථයක් මතුවට කරන්නට බලාපොරොත්තු වෙනවා, සැලසුම් කරනවා, Taman දැනගන්නවා. අන්න තමන් හිතේ ද්වේෂය පරිගැනීම ඇති වෙනවා. ඔන්න අවස්ථා තුනයි. ඊළඟට පියස්ස මේ මනාපස්ස අනත්තං අචරීති ආඝාතෝ ජායති. පියස්ස මේ මනාපස් මාගේ ප්‍රියමනාප කෙනෙකුට, අම්මට, තාත්තට, සහෝදර සහෝදරයන්, මගේ මිත්‍රයෙකුට තව කෙනෙක් අනර්ථයක් කළා කියලා Tamanට දැනගන්නකොට, මතක් වෙනකොට අන්න තමන් හිතේ ද්වේෂය ඇති වෙනවා. පියස්ස මේ මනාපස්ස අනත්තං චරතිති ආඝාතෝ ජායති. එතකොට දැන් තමන්ගේ ප්‍රියමනාප හිතවතාට, සහෝදරයාට අනර්ථයක් කරනවද? එහෙම හිතනකොට තමන්ගේ හිතේ ද්වේෂය ඇති වෙනවා. පියස්ස මේ මනාපස්ස අනත්තං චරිස්සතිති ආඝාතෝ ජායති. අර ප්‍රියමනාප තමන්ගේ හිතවතාට අනර්ථයක් කරන්න සැලසුම් කරනවා, තමන් දැනගන්නවා. ඒ වෙලාව තමන් හිතට ද්වේෂය ඇති වෙනවා. ඔන්න අවස්ථා 6. ඊළඟට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං චරතිති ආඝාතෝ ජායති. අර බලන්න. තමන් එක්ක තරහ කෙනෙක් කියන තරහ පුද්ගලයාට තමන්ගේ කෙනෙක් හිතවත් කෙනෙක් අර්ථයක් කරලා තියෙනවා. හොඳ දෙයක් කරලා තියෙනවා. යහපතක් කරලා තියෙනවා. එතකොට තමන් හිතේ ද්වේෂය ඇති වෙනවා. අප්පියස්ස මේ අමනාපස්ස අත්තං චරතිති ආඝාතෝ ජායති. ඒ තමන් එක්කගේ අප්‍රියමනා පුද්ගලයාට අර්ථයක් කරමින් කරන වර්තමාන වශයෙන් දැනගන්නකොට හිතට ද්වේෂය ඇති වෙනවා. ඊළඟට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං චරිස්සතිති ආඝාතෝ ජායති. අර අප්‍රිය අමනාප කෙනාට අර්ථයක් කරන්ට කෙනෙක්, උදව්වක් කරන්ට කෙනෙක් සැලසෙනවා. අන්න ඒක දැනගන්නකොට තමන් හිතේ ද්වේෂය ඇති වෙනවා. ඔන්න අවස්ථා 9. මේකට අපි නව ආඝාත වස්තු කියන. තව එකක් තියෙනවා අට්ඨාන කෝපෝ. කිසිම හේතුවක් කාරණාවක් නැතුව නිතර නිතර කිපෙන ගතිය. ඒ කියන්නේ තෝර යමක් දැක්කත්, වැස්සත්, පෑවුවත්, අතපය වැදුනත් මෙන්න මේ හේතු කාරණාවන් මත වහා කිපෙන ස්වභාවය අස්ථාන කෝපය. මෙන්න මේ විදිහට තමයි මේ ද්වේෂය ඇතිවන අවස්ථා බුදුරජාණන් වහන්සේ තවදුරටත් සූත්‍ර දේශනාවල පෙන්වා තියෙනවා. එහෙමනම් අපි දැන් තවදුරටත් මේක විමසනවා නම් පළවෙනි සිත දිහා බලන්න. පළවෙනි සිත ගත්තොත් එහෙම දෝමනස්ස සහගතයි, පටිඝ සම්පයුත්තයි. ඒක පැහැදිලි.
එතකොට මේ සිත් දෙකටම මේ අර්ථය තියෙනවා. හැබැයි වෙනස තමයි අසංකාරිකං චිත්තං සසංකාරිකං චිත්තං. අසංකාරික කියලා කියන්නේ තමන් විසින්ම තමන්ගේ උවමනාවෙන්ම තමන්ගේ පසුබට වීමක් නැතිව ඒ ඇති කරගන්න ස්වභාවය. අසංකාරික සිත. හැබැයි සසංකාරිකං චිත්තං කියලා කියන්නේ තමන්ගේ පසුබට වීමක් හෝ අනිත් අය නිසා කෙනෙක් නිසා හෝ තමන් ද්වේෂය ඇති කරගන්නවා නම් ඒකට අපි කියන්නේ සසංකාරික සිත කියලා. දැන් එහෙනම් මතක් කරගන්නට ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ අපට ද්වේෂය දේශනා කරා. ද්වේෂය කියන්නේ ගැටීම. අපේ ජීවිතේ ගැටෙන අවස්ථාවන් කෙලවරක් නෑ. උදේ අවදි වුණු මොහොතේ පටන් නිින්දට යනකම් බලන්න අනිට්ඨාරම්මන රූපය නිසා අපි ගැටෙනවා. අනිට්ඨාරම්මන ශබ්දයක් නිසා අපි ගැටෙනවා. අනිට්ඨාරම්මන ගන්ධයක් නිසා අපි ගැටෙනවා. අනිට්ඨාරම්මන රසයක් නිසා අපි ගැටෙනවා. අනිට්ඨාරම්මන ස්පර්ශය නිසා ගැටෙනවා. අනිට්ඨාරම්මන අරමුණක් සිතට ගැනීම නිසා ධම්මාරම්මණය නිසා අපි ගැටෙනවා. එතකොට මේ ගැටෙන අවස්ථාවන් එකින් එකට ගණන් කරලා බැලුවොත් ඒ දවසේ වැඩි වෙලාවක් අපි ගැටිලා තියෙනවද නැද්ද කියලා Tamanට විමස ගන්න පුළුවන්. ඒ ගැටීම නිසා අපි කෙනෙකුට බැනපු අවස්ථා, කෑ ගහපු අවස්ථා, ඒ වගේ හිතෙන් දුක් විඳපු අවස්ථා ආදී දේවල් ගැන හිත බලනකොට Tamanට තේරෙනවා තමන්ගේ හිත තුළ මේ ද්වේෂය මොන විදිහට ක්‍රියා කරාද කියලා. ඒ හැම අවස්ථාවකදීම තමන්ගේ පිරිසුදු ලේ ධාතුව අපිරිසුදු වුණා කියන අවබෝධය තමන්ට ඇති වෙන්නට ඕන. ඒ අපිරිසුදු වීමත් එක්ක ඒ අපිරිසුදු ලේ ධාතුව ශරීරය පුරා ගමන් කරමින් මුළු ශරීරයම අප්‍රසන්න කළා, අපිරිසුදු කළා, අවපැහැ කළා, අනිත් අයට පිළිකුලක් කළා කියන එක තමන්ට වැටහෙන්නට ඕන. මෙන්න මේ වැටහීම ඇති වෙනවා නම් අන්න තමන් තරමක් දුරට ඒ තමන් චිත්තානුපස්සනා භාවනාවක් කළා හා සමානව ඒ භාවනාව තුළින් සදෝසං චිත්තං තිපජානාති. අර භාග්‍යවතුන් සදාරනවා මේක ද්වේෂ සහිත සිතක් කියලා නුවණින් තත්තු පරිද්දෙන් අන්න යෝගාවචරයට දැනගන්න පුළුවන්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අපට අවශ්‍යයි. මේක ද්වේෂයක් කියලා දැනගන්නට, වටහා ගන්නට, අවබෝධ කරගන්න. ඒ විතරක් නෙමේ ඒ ඇතිවන ද්වේෂය ගෙව ගෙවා යවනකොට තමයි අපේ සිත තුළ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, කරුණා, මුදිතාදී ගුණ සියල්ලක් ප්‍රබුද්ධ වන්නේ. එතකොට මේ ද්වේෂය නිසා තමයි ඉරිසියාව ඇති වෙන්නේ. ද්වේෂය නිසාම තමයි මසුරුකම ඇති වෙන්නේ. ද්වේෂය නිසාම තමයි පසුතැවිලි ඇති වෙන්නේ කියන මේ අවබෝධය ඇති කරගත්තොත් අපි හැමදාම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණ ගැඹුරට ප්‍රගුණ කරද්දී අපේ සිත තුළ මේ ඇතිවන මෛත්‍රිය ප්‍රධාන කරගත්, ඒ කරුණා ප්‍රධාන කරගත්, මුදිතා ප්‍රධාන කරගත්, తත්‍ර මජ්ජතතා ගුණේ ප්‍රධාන කරගත් මේ සතර බ්‍රහ්ම විහරණ ධර්මයන් තුලින් පුළුවන් මේ ද්වේෂය ඇතුළු සියලු කෙලෙස් සිටිවිලි ටික යටපත් කරගන්න. එහෙමනම් ඔන්න ඕක තමයි අපි ද්වේෂ මූල අවස්ථාව කියලා ඉගෙන ගන්න. ඊළඟට අපි ගන්නවා තවත් සිත් දෙකක්. ඒ තමයි මෝහ මූල සිත් දෙක. මෝහ කියලා කියනවා. ඒ කියන්නේ මෝහය පමණක්ම මුල් වෙලා හටගන්න සිත. අන්න එතෙන්දී අපිට අදහසක් ගන්නට ඕනේ. ලෝභ මූල කියද්දී මීට පෙර අපි ඉගෙන ගත්තා ලෝභය මුල් වෙලා හටගන්න සිත. හැබැයි ඒක ලෝභ මූල කියලා කියන්නේ මෝහය, ලෝභය කියන මේ දෙදෙනාම එකට යෙදුණා කියන එක. මොකද මෝහයෙන් තොර ලෝභයක් නැත, ලෝභයෙන් තොර මෝහයක් නැත. දෙකම ඒ කියන්නේ ඒතකොට වටහා ගන්නකොට මොකද්ද? ඒකේ අදහස් කරන්නේ මෙන්න මේකයි. කියන්නේ ලෝභයෙන් තොර මෝහයක් තියෙනවා නේද? මොකද ඒක මෝහය තනි උපදින අවස්ථා තියෙනවානේ. ඒ නිසා කියන්නේ ලෝභය මෝහයෙන් තොර ලෝභයක් නැහැ. ඒ කියන්නේ මෝහය නැතිව ලෝභයට උපදින්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට ලෝභයෙන් තොර මෝහයක් තියෙනවා. ඒ කියන්නේ ලෝභය නැතුව
මෝහයට උපදින්න පුළුවන් කියන අදහස. ඒ වගේම තමයි ද්වේෂයෙන් තොර මෝහයක් ඇත, මෝහයෙන් තොර ද්වේෂයක් නැත. එතකොට ඒකේ තේරුම ද්වේෂය හැම වෙලේම උපදින්නේ මෝහයත් එක්කමයි. මෝහය නැතිව ද්වේෂයට තනියම උපදින්න පුළුවන් කමක් නැහැ. හැබැයි ලෝභයත් නැතිව, ද්වේෂයත් නැතිව මෝහයට තනියම උපදින්න පුළුවන්කම තියෙන. ඒ නිසා කියනවා මෝමූහ. මෝහය මුල් වෙලා හටගන්න සිත මෝමූහ සිත. අර බලන්න පැහැදිලි නේද? එතකොට එහෙමනම් ලෝභයයි ද්වේෂයයි නැතිව මෝහය පමණක්ම මුල් වෙලා හටගන්න සිත් දෙකක් අපේ බුදුරජාණන් වහන්සේගේ මේ චිත්ත විෂය තුල පැහැදිලි කරනවා. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත මේකං උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත මේක. එතකොට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත. දැන් එතන උපේක්ඛා කියන වචනේ අපි ඉගෙන ගත්තානේ. උපේක්ඛා කියලා කියන්නේ නේව සාතං නා සාතං, ඒ කියන්නේ සැපයක් නැති, දුකක් නැති, අදුක්කම සුඛ, මධ්‍යස්ථ බවක් තියෙන අරමුණක් රස විඳින ස්වභාවය. ඒ කියන්නේ මධ්‍යස්ථ ආකාරයෙන් අරමුණක රස විඳින ස්වභාවය තමයි උපේක්ඛා කියලා කියන්නේ. එතකොට ඔය කියන උපේක්ෂාව මුල් කරගෙන, උපේක්ෂාව පාදක කරගෙන ඇතිවන සිත් දෙකක් තියෙන. එකක් විචිකිච්ඡාව, අනික උද්ධච්චය. දැන් මේ විචිකිච්ඡා කියනකොටම අපි කොහොමද මේක හඳුනගන්නේ? දැන් ඔන්න මෝහය බලවත් වෙලා ප්‍රිය හෝ අප්‍රිය අරමුණක් නැතිව යම්කිසි එහෙම නැත්නම් සෝමනස්ස දෝමනස්ස භාවයකට අවකාශයක් නැතිව උපේක්ෂා බවක්, මදහත් බවක් ඇතිව හට ගන්නවා නම් ඒක තමයි අපි කියන්නේ. එතකොට දැන් මේ මෝහය අධික වීම නිසා තමයි අපි අරමුණක් විනිශ්චය කරගන්න යනකොට සැකයක් උපදින්නේ. අර බලන්න. දැන් සමහරක් කෙනෙක් ඉන්නවා තමන්ගේ සීලය ගැන සැකයි. දැන් මට ආපත්‍තියක් වුණාද නැද්ද? ඒ වගේ තමන්ගේ මේ ප්‍රතිපත්තිය ගැන තමන්ට සැකයි. තමන්ගේ ශික්ෂණය ගැන, හික්මීම ගැන සැකයි. මම හරි දේද කරන්නේ. සමහරක් අය බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්? තව කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ උගන්වපු ධර්මය සැක කරනවානේ. අපි දන්නවා එක එක ආකාරයේ දැන් ධර්ම කරුණු ගත්තොත් දැන් මේ තමන්ට ගෝචර නොවන ධර්ම කාරණාවන් පවා ප්‍රකට වෙනකොට ඒ අවස්ථාවලදී තමන් ගැටෙනවා. ඒ වගේම තමයි දැන් සංඝ රත්නය ගැන සැක කරනවා. ඒකේ අදහස් කරන්නේ සංඝ ගුණ, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළු මේවා ගැන සැක කිරීම, විචිකිච්ඡා. එතකොට ඒ නිසා අපි මේ විචිකිච්ඡාව කියන මේ සැකය අපි කොහොමද හඳුනගන්නේ? මේක එක පැත්තකින් අපේ කුසලයට බාධා කරන නීවරණයක්, නිවන ආවරණය කරන ධර්මයක්. ඒ වගේම තමයි අපි නොදන්නාකම නිසාම තමයි බහුල වශයෙන් මේ සැකය උපදින්නේ කියන එකත් හඳුනගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ සැකය ගත්තොත් කොහොමද මේක වෙන් කරගන්නේ? දැන් අපි ගත්තොත් මෙහෙම හිතන්න. දැන් අපි සාමාන්‍යයෙන් යම් වෙලාවලදී සැක කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒ සැකය නීවරණයක් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අර ඒ සැකය කියන්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡා නීවරණයක් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි එතනද හිතන්නට ඕනේ. දැන් මෙහෙම දෙයක් හිතන්න. දැන් අපිට දැන් කෙනෙක් ආවද නැද්ද කියලා සැකයි. කෙනෙක් මන් දිහා බැලුවද නැද්ද කියලා සැකයි. එතකොට සමහරක් වෙලාවට අපි අර මේ බුද්ධ ආදී අටතැන් සැකයට ප්‍රතිවිරුද්ධව යම් සැක සහගත සිතිවිලි අපට අපේ ජීවිතේ පහළ වෙනවනේ. එතකොට ඒ කියන සැක සිතිවිලි පොදෙක් විචිකිච්ඡාව වෙන්න පුළුවන්. ඒකත් විචිකිච්ඡාව තමයි. හැබැයි ඒ කියන විචිකිච්ඡාව කර්මපතයක් වෙන්නේ නැහැ. එතකොට කර්මපතයක් බවට පත් වෙන විචිකිච්ඡාවේදී බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක පොදව ගන්න. දැන් තථාගතයන් වහන්සේ රූපකාය සම්පත්තිය ගැන, ගුණකාය සම්පත්තිය ගැන අපි සැක කරනවා. දැන් සමහරක් අය කියන්නේ තථාගතයන් වහන්සේ සරුවක්ඥ නැහැ කියලා තව අවස්ථා කියනවනේ.
ඒතර ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා පිළිගන්න තරම් අපට කියන කෙනාට දැනුමක් නැතිකම හෝ එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙකුට සසඳන්න ගිහිලා පහත් කිරීමක් කරන්නේ. ඒතකොට ඒක තථාගතයන් වහන්සේ සැකයි. එතකොට සැකය. ධම්මේ කංකති විචිකිච්ඡති. ධම්මේ කංකති කියනකොට ඔය සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නිර්වාණය වැනි මේ නව ලෝකෝත්තර ධර්ම. සංඝේ කංකති විචිකිච්ඡති. ඒ කියන්නේ එතකොට මේ මාර්ගස්ත උතුමෝ, පරස්ත උතුමෝ කියන මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය ගැන. එතකොට අපි සැක උපදව ගන්න. උන්වහන්සේලාට මේ යමක් දෙනකොට අපිට පින් තියෙනවද නැද්ද? ඔය වගේ සැක උපදවන. ඒ වගේ Tamanට අපින මේ සීලයෙහි කියන උසස් බව ගැන අපි හිතා සතුටු වෙන්නේ නැතිව ඒ ගැන සැක කරනවා. ඒ වගේ පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. පෙර ජීවිත ගැන පෙර සංසාරය ගැන අපි හිත සැක කරනවා. අපරන්තේ කංකති විචිකිච්ඡති. ඒතකොට අපරන්තේ කංකති කියන්නේ මතු භවයන් ගැන අපි සැක කරනවා. පුබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති. පෙර භව එවගේ මතු භව කියන මේ පෙර භවයේ මතු භවයට යන මේ ස්වභාවයෙන් අපි සැක කරනවා. ඒක ඒතකොට අපි තේරුම් ගත යුතුයි මේ අතීත භවය සහ අනාගත භවය සහ අතීත අනාගත භව දෙක. ඉදා පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡ. හරිම වැදගත්. ඒ කියන්නේ එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන. එහෙම නැත්නම් අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය ඇති වෙනවා. සංස්කාර හේතුවෙන් විඥාන ඇති වෙනවා කියන මේ හේතුඵල ධම ගැන ඇති කරගන්න සැකය තමයි පටිච්ච සමුප්පාද සැකය. එතකොට මේ කියන විදිහට අපි ඒ සැක උපදවා ගත්තොත් ඒ ඇතිවන බුද්ධ ආදී අටතැන් සැකය තමයි පින්වතුනි නියම විචිකිච්ඡාව. ඒ විචිකිච්ඡාව වේදන සිත තමයි විචිකිච්ඡා සම්පයුක්ත සිත. එය තමයි මතු විපාක දීමට සමර්ථ වන කර්මපතයක් ඇති කරන්න පුළුවන්, ප්‍රතිසන්දියක් සකස් කරන්න පුළුවන් බලවත් විචිකිච්ඡා. එතකොට එහෙමනම් අපට එදිනදා ජීවිතයේ මේ බුද්ධ ආදී අටතැන් සැකයෙන් තොර වෙන සැකයක් ඇති වෙනවා නම් එය අපි තෝරාගත යුතුයි විචිකිච්ඡාවක් නමුත් කර්මපතයක් නොවන බව. ඊළඟට අපි ගන්නවා උද්ධච්ච සහගත සිත. එතකොට දෙවෙනි සිත මෝහය මුල් වෙලා හටගන්න උද්ධච්චය. උද්ධච්චය කියනකොට පැහැදිලිවනේ චිත්තස්ස අවූපසම ලක්කනෝ. සිතෙහි නොසන්සුන් බව. ඒ කියන්නේ සිතේ ඒකාග්‍රතාවයක් නැහැ. සිතේ සංසිඳීමක් නැහැ. ඒ වගේ සිතේ තැම්පත් බවක් නැහැ. එතන යම් අරමුණක් ඇති වෙනකොට ඒ අරමුණු එක්ක හිත ක්‍රමක්‍රමයෙන් සෙලවි යනවා. එක අරමුණක ඉන්න පුළුවන් කමක් නැහැ. අපි කියන්නේ සමහරක් හරි කලබලයි කියලා. ඒ වගේම තමයි තව සමහරක් අපි කියන්නේ එයාගේ හිතේ කිසි සමාධියක් නැහැ. ඒ වගේම හරි චංචලයි. ඒ හරියට ගත්තොත් දැන් ගහක් උඩ අපි කොඩියක් එල්ලුවොත් මොකද වෙන්නේ? නිතරම ඒ කොඩිය සොලඟ නිසා සෙලවෙනවා. අන්න ඒ වගේ නිතරම සිතෙහි සෙලවෙන ගතිය ඊටමත් බාධාවක් මේ කුසලයේ දියුණු කරන්න. නොසන්සුන්කම කුසලයට බාධාවක්. ඒ නිසා තමයි උද්ධච්චය කියලා කියන්නේ සිතෙහි විසිරුණු බව. විශේෂයෙන් මේ බව අපට වැටහෙනවා ඕනෑම කෙනෙක් සමාධි භාවනාවක් දියුණු කරන්නට අරමුණු කරගත්තොත් ඒ අරමුණෙහි සිත පිහිටුවා ගන්නකොට වහාම සිත එහෙට මෙහෙට දුවන ගතිය Tamanටම තේරෙන්නේ Tamanටම වැටහෙන්නේ නැහැ. අන්නේ දුවන ගතිය, චලනය වන ගතිය දිහා බලනකොට Tamanට වැටහෙනවා අපේ සිත මොනතරම් චංචලද, නිශ්චල බවක් නැති බව වැටහෙනවා. එතකොට එහෙමනම් ඔය කියන විදිහට උද්ධච්චය බලවත් වුණත් කොහොම වුණත් උද්ධච්චය අපට ඇති වෙනවනේ. දැන් ඒතර උද්ධච්ච සහගත සිතිවිලි කොච්චර ඇති වෙනවද කියනවනම් අපට ගණන් කරන්න බැරි තරම් අපේ ජීවිතේ.
දවසකට ගත්තොත් අපි කියන අසුරුසලක් ගහන වෙලාව කෝටි ලක්ෂයක් චිත්තක්ෂණ පහළ වෙනවා නම් ගණන් කරන්න බැරි තරම් උද්දච්ච සහගත සිතිවිලි අපට පහළ වෙනවා. හැබැයි මතක තියාගන්නට ඕනේ මොනතරම් උද්දච්ච සහගත සිතිවිලි පහළ වුණත් ඒ සිත ඒ මොහොතට බලවත් වුණාට අන්න ඒකයි. ඒ සිත ඒ මොහොතට බලවත් වුණාට ඒ සිත දිගට අරගෙන යන්න බෑ. ඒ කියන්නේ උද්දච්චය ඒ මොහොතට බලවත් වුණාට දිගට අරගෙන යන්න බෑ. ඒ නිසා පින්වතුනි කෙනෙකුට මරණාසන්න වෙලාවේදී එවැනි සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගත යුතු කාරණාවක්. හැබැයි අපි ලෝභය බලවත් වුණොත්, ද්වේෂය බලවත් වුණොත්, විචිකිච්ඡා බලවත් වුණොත්, ඒ වගේ සිතිවිලි මරණාසන්න වෙලාවේදී පහළ වෙනවා. මරණාසන්න වෙලාවේදී මතු කරලා අපට සතර අපා දුක ගෙන දෙන්න හේතුවක් වෙනවා. දැන් එතකොට සාමාන්‍ය අපි බලමු දැන් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ප්‍රධාන කරගෙන ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන අපි ඉගෙන ගත්තා දැන් අකුසල් සිත් සමුදායක්. දැන් ලෝභය මුල් කරගෙන සිත් 8ක්, ද්වේෂය මුල් කරගෙන සිත් 2ක්, මෝහය මුල් කරගෙන සිත් 2ක් ඉගෙන ගත්තා. හැබැයි මෙතනදී අපි පොදුවේ හිතුවොත් මේ හැම දෙයක්ම කෙලෙස්නේ. මේ හැමදේම කෙලෙස්. ඒ නිසා අපි කෙලෙස් බව හිතනකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන් දෙනාට අපි කියන්නේ අකුසල මූල කියලා. හොඳට මතක තියාගන්න. අකුසලයක් හටගන්න මුල් මොනවද කියලා අහුවොත් එහෙම ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල. ඔන්න අකුසල මූලය තුන් දෙනයි. මේ අකුසල මූලයෝ තුන් දෙනා මුල් කරගෙන හටගන්න තව කෙලෙස් තියෙනවා. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානය. අර බලන්න. ඒ වගේ දිට්ඨිය, වැරදි ග්‍රහණය, විචිකිච්ඡාව, සැකය, තීන මිද්ද, ඔය සාමාන්‍ය තීන සිතේ හැකිලුණු ගතිය. ඒ වගේම දැන් මිද්ද කියන එක සිතෙහි සිතවිලි වල හැකුළුණු ගතිය. එතකොට අපි ඒක සිතේ හැකිලුණු ගතිය ගත්තාම සිතවිලි වල හැකිලුණා කියන එක ස්වභාවයෙන්ම කියවෙන නිසා අපි තීන කියලා විතරක් ගත්තාම ඇති. මිද්ද ඕනේ නැහැ. මිද්ද ගත්තා සමානයි. උද්දච්චය සිතෙහි වික්ෂිප්ත ගතිය, විසිරුණු ගතිය. අහිරික අරිම වැදගත්. පවට ලැජ්ජාවක් නැහැ. අනොත්ථප්ප පවට බියක් නැහැ. අද බලන්නකෝ බොහෝ අය පවට ලැජ්ජාවක් තියෙනවා නම් ඒ ලැජ්ජාව අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය අවස්ථා හතරක් භාග්‍යවතුන් දේශනා කරන්නේ. දැන් අත්තානුවාද බය තමන්ම තමන් ගැන හිතලා මං වගේ කෙනෙකුට මේ වගේ අකුසලයක් කරන්න හොඳ නැහැ. මේ වගේ දෙයක් කරන එක ගැළපෙන්නේ නැහැ කියලා තමන්ම තමන් ගැන හිතලා සංවර වෙනවා නම් අන්න අත්තානුවාද බය. ඒ වගේ මං වගේ කෙනෙක් මේ වගේ දෙයක් කළොත් අනිත් දකින අය මං ගැන පහත් කරන්න පුළුවන්, අවඥා කරන්න පුළුවන්. ගැළපෙන්නේ නැහැ. අන්න පරානුවාද බය. ඒ විතරක් නෙමෙයි සමහරක් වෙලාවට අපි වැරදි දෙයක් කරොත් අපට දඬුවම් ලැබෙනවා නීතියෙන් අධිකරණේ. අනේ දඬුවමට බය නිසා අපි පව් වලින් නතර වෙනවා. දුක්ගති බය පින්වතුනි සමහරක් කෙනෙක් අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය කියන මේ වාගේ මොනතරම් බේරුණත් බොරු කියලා හරි බේරුණත් දැන් සමහරක් කෙනෙක් ඉන්නවා මම තමන් වරදක් කරලා වරදක් කරේ නෑ කියනවා. ඇසින් දුටු සාක්ෂි තිබුණත් ඒවා වරදක් කරේ නෑ කියලා සඟවනවා. ඒ වගේම තමයි මොනතරම් දඬුවම් දෙන්න ගියත් තමන් කිසි බයක් සැකක් නෑ. හැබැයි මතක තියාගන්නට ඕනේ වර්තමානයේ මේ සමාජයට අපි බොරුවක් කළාට වර්තමානයේ අපි සමාජය තුළ මේ සියල්ල සැඟෙව්වාට මතක තියාගන්න දුක්ගති බය මරණින් මත්තෙහි කායස්ස බේදා පරම් මරණා අපායම් දුක්ගතින් විනිපාතං නිරයන් සංවත්තති. කියන්නේ මේ මරණින් මත්තෙහි සතර අපා දුකට පත්වෙනවා කියන එක අපට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක නිසා හැම කෙනෙක්ම දුක්ගති බය කියන එක පෙරටු කරගත්තොත් මේ අහිරික අනොත්ථප්ප කියන කෙලෙස් දෙක යටපත්. හිරි ඔත්ථප්ප අපට ඇති වෙනවා. අහිරික කියන්නේ පවට ලැජ්ජාවක් නැතිකම, අනොත්ථප්ප කියන්නේ පවට බියක් නැතිකම. දැන් එතකොට කෙලෙස් 10ක් තියෙනවා නේද? ලෝභය, ද්වේෂය, මෝහය,
මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තීන, උද්ධච්ච, අහිරික, අනුත්ථප්ප. තීන කියද්දි මිද්ද කියන එකක් තියෙනවා කියන මතක තියාගන්නට ඕනේ. දැන් අපි බලමු මේ කියන කෙලෙස් ප්‍රධාන කෙලෙස් 10 දෙනා උපදින්නේ මේ අපි ඉගෙනගත්ත සිත්වල මොන සිත් සමගද? හරි වැදගත් මේක. මොකද භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක දේශනාවේ මේක දේශනා කරා. බලන්න. ලෝභෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. අන ලෝභය අටක් වූ ලෝභ සහගත චිත්තෝත්පාදයන් හි උපදිත්. එතකොට අටක් වූ ලෝභ සහගත සිත් වල තමයි මේ ලෝභය උපදින්නේ. වෙන කොහෙවත් නෙමෙයි. දෝසෝ ද්විසු දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. අන්න බලන්න ද්වේෂය දෙකක් වූ දෝමනස්ස සහගත සිත් වල උපදී. එන මතක තියාගන්න ද්වේෂය උපදින්නේ දෝමනස්ස සහගත සිත් සමග. මෝහෝ සබ්බා කුසලේසු උප්පජ්ජති. අර බලන්න සබ්බ අකුසලේසු සංදි කරලා තියෙනවා. එතකොට මෝහය සියලු අකුසල් සිත්වල උපදී. මානෝ චතුසු දිට්ඨිගත විප්පයුත්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. අර බලන්න මානය අපි ඉගෙන ගත්තානේ. මානය උපදින කා සමගද කියනවනම් සතරක් වූ දිට්ඨිගත විප්‍රයුත දිට්ඨියෙන් බැහැර වෙලා ගිය දිට්ඨිගත විප්‍රයුක්ත වූ ලෝභය සහගත සිත්වල තමයි මානය උපදී. අන්න මානය උපදින තැන. දිට්ඨි චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. අන්න දිට්ඨිය. දිට්ඨිය කියන්නේ කොහොමද? මිච්ඡා දිට්ඨි ප්‍රධාන කරගත් දෙසටක් මිත්‍යා දෘෂ්ටි විනිවේට කරගත් ඒ දිට්ඨිය සතරක් වූ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත්වල උපදී. විචිකිච්ඡා සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. විචිකිච්ඡාව උපදින්නේ කා සමගද? විචිකිච්ඡා සහගත සිත්වල තමයි මේ විචිකිච්ඡා උපදී. ඊළඟට පැහැදිලි කරනවා තීනං සසංකාරිකේසු අකුසලේසු උප්පජ්ජති. අන්න හරි වැදගත් නැක් කියන්නේ. තීනං කියලා කියන්නේ සිතෙහි හැකුළුණු බව. එහෙමත් නැත්නම් සිතෙහි හැකුළුණු බව තීනය නම් චෛතසිකයන් හැකුළුණු බව මිද්දේ. තීන මිද්ද කියන මේ දෙදෙනා සසංකාරික අකුසල් සමග උපදී. දැන් මතක් කරගන්නට ඕනේ අකුසල් සිත් 12ක් අපි ඉගෙන ගත්තානේ. ලෝභ සහගත සිත් කීයද? 8යි. ද්වේෂ මූල සිත් 2යි. මෝහ මූල සිත් 2යි. මේ සිත් 12 අතර අසංකාරික සසංකාරික සිත් භේදයක් තියෙනවා. දැන් ලෝභ සිත් 8යි අසංකාරික සිත් 4යි සසංකාරික සිත් 4යි. ඒ වගේම ද්වේෂ මූල සිත් දෙකෙහි අසංකාරික සිත් 1යි සසංකාරික සිත් 1යි. ඊළඟට අපි කතා කරනවා විශේෂයෙන්ම මෝහ මූල සිත් දෙක ගත්තොත් එහෙම මේ මෝහ මූල සිත් දෙකෙහි අසංකාරික බවක් සසංකාරික බවක් පෙන්නලා නැහැ කියලා කියන්නේ ඒක අසංකාරිකයි. අන්න මතක තියාගන්න. ඒතර අකුසල් සිත් 12න් අසංකාරික සිත් කීයක් තියෙනවද? අසංකාරික සිත් තියෙනවා විශේෂයෙන්ම 7ක්. සසංකාරික සිත් තියෙනවා 5ක්. සසංකාර සිත් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙමනම් ඔන්න සසංකාරික සිතක තමයි අකුසල සසංකාරික සිතක් එක තමයි තීන මිද්ද කියන මේ සිතෙහි සහ චෛතසිකයන්ගේ හැකුළුණු බව කියන මේ ක්ලේශය ඇති වෙන්නේ. ඊළඟට ගන්න උද්ධච්චංච අහිරිකංච අනුත්ථප්පංච සබ්බා කුසලේසු උප්පජ්ජಂತಿ. අන්න බලන්න. දැන් අපි ඉගෙන ගත්ත භාග්‍යවතුන් වහන්සේ උද්ධච්චය තනියම උපදිනවා කියලා දේශනා කරා. හැබැයි මතක තියාගන්න මෙතනදී. දැන් ඔන්න මම නොකියපු තැනක් මේ කියන්න යන්නේ. මොකක්ද ඒ දේ? දැන් උද්ධච්චය ගත්තාම හැම වෙලෙම විසිරුණු බව කියන එක අපි කිව්වේ. හැබැයි මේ විසිරුණු බව ගත්තොත් ලෝභය නිසා විසිරීලා නම් දැන් ලෝභයත් එක්ක මේ විසිරුණු බවක් තියෙනවා නම් ඒක පින්වතුනි ලෝභ මූල සිතෙහි විසිරුණු බව. හොඳට මතක තියාගන්න.
ද්වේෂයත් එක්ක විසිරීලා නම් ද්වේෂ මූල සිතෙහි විසිරුණු බව. එතකොට එහෙනම් අපි යම් භාවනා මානසිකාරයක් කරද්දී අපේ සිතෙහි විසිරුණු බවක් Tamanට දැනෙනවා නම් ඒක ලෝභයත් එක්ක මිශ්‍ර වෙච්ච විසිරුණු බවක් නම්, ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙච්ච විසිරුණු බවක් නම් ඒක අනිවාර්යයෙන් මතු විපාක දීමට සමර්ථයි. මොකද එතන උද්දච්චය යටපත් වෙලා තියෙන්නේ බලවතා කවුද? ලෝභය, බලවතා ද්වේෂය. අන්නත බලවතාක පිටිපස්ස අපි යන්න ඕනේ. හැබැයි ලෝභ, ද්වේෂ මිශ්‍රණයක් නැතිව අපිට උද්දච්ච සහගත සිතිවිලි පහළ මෝහය පමණක් මුල් වෙලා. අන්න ඒවා විතරයි පින්වතුනි අපි කතා කළේ උද්දච්ච සහගත සිත කියලා. අන්න ඒක වෙනස මතක තියාගන්න ඕනේ. එතකොට ඒ මෝහය පමණක් මිශ්‍ර වෙලා උපදින උද්දච්ච සහගත සිත මතු විපාක දීමට සමර්ථ නැත. හැබැයි ලෝභය සමග මිශ්‍ර වුණු, ද්වේෂය සමග මිශ්‍ර වුණු උද්දච්චය මතු විපාක ගෙන දීමට සමර්ථයි. හැබැයි උද්දච්චය බලවතා නෙවෙයි, බලවතත් එක්ක මෙයා එකතු වෙලා අපට සම්බන්ධ වෙන්නේ. ඊළඟ අහිරිකංච අනොත්තප්පංච. අහිරික අනොත්තප්ප. එතකොට මේ අහිරික අනොත්තප්ප කියලා කියනකොට පවට ලැජ්ජාවයි බියයි කියන මේ දෙකම, කියන පවට ලැජ්ජාවක් නැහැ, බියක් නැහැ කියන මේ කෙලෙස් දෙකම සියලු අකුසල් සිත්වල උපදිනවා. අන්න ඒ අනුව දැන් බලන්න මේ සටහනට අනුව මෝහයයි, උද්දච්චයයි, අහිරිකයි, අනොත්තප්පයි කියන මෙන්න මේ 4 දෙනා සියලු අකුසල් සිත්හි අනිවාර්යෙන්ම උපදිනවා කියන එක පෙන්වනවා. ඒ වගේම තමයි ලෝභය සියලු ලෝභ සහගත සිත්වල උපදිනවා. ඒ වගේම තමයි මානය ditthිගත විප්‍රයුත සිත්වලත්, ditthිගත සම්ප්‍රයුත සිත්වලත් උපදිනවා. ඒ වගේම ද්වේෂය දෝමනස සහගත සිත්වල උපදිනවා. ඒ වගේම තමයි තීන මිද්ද අපි එකතු කරගත්තාම සසංකාරික අකුසල් සිත්වල උපදිනවා. එහෙනම් ඔන්න අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මෙතන ඉස්සා මච්චරේ කුක්කුච්ච කියන මේ කෙලෙස් තුන දසවිධ කෙලෙස් වල තුලත් නොවුනාට ද්වේෂය අපි කතා කරා නම් ඉස්සා මච්චරේ කුක්කුච්චේ තුල පවතිනවා. අන්න එන ගත්තාම අකුසල් සිත් වශයෙන් අපි කතා කරා කීයක්ද? සිත් 12ක්. හැබැයි මේ අකුසල් සිත් සමග උපදින කෙලෙසයන් අපි මේ කතා කරා. එහෙමනම් අපි හැමදෙනාම ඊ타ත්ම උවමනාවෙන්, ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ මේ උගන්වා වදාළ මේ චිත්ත විෂය, විශේෂයෙන්ම ද්වේෂ මූල, මෝහ මූල කියන මේ චිත්ත විෂය තමයි සාමාන්‍ය මේ ප්‍රායෝගිකව ඉගෙන ගත්තේ, දැනගත්තේ. ඒ වගේම තමයි ඒක නිසා අපි මේවා අපි හොඳින් ප්‍රායෝගිකව යෙදුනොත් තමයි තමන්ට මේ ලෝභ සිතක් ඇති වුණේ, එහෙමත් නැත්නම් ද්වේෂ සිතක් ඇති වුණේ, එහෙමත් නැත්නම් මෝහ සිතක් ඇති වුණේ කියන අවබෝධය තමන්ට ඇති වෙනවා. අන්න ඒ නිසා අපි ධර්මතාවය, චිත්තය හඳුනාගෙන අපේ සිතේ පහළවන මේ කෙලෙස් සියල්ල යටපත් කරගෙන මේ කෙලෙසුන්ගේ ගතිය හඳුනාගෙන ඒ ක්ලේශයන්ගේ ඇතිවන විනාශකාරී බව හොඳින් දැකලා අපේ ජීවිතය ධර්මයෙන් සනසා ගන්නට, කුසලයෙන් පෝෂණය කර ගන්නට තමයි අපි මේ අභිධර්මය සරල ආකාරයෙන් සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්නේ, පුහුණු වන්නේ. එහෙමනම් අපි අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අකුසල් සිත් 12 සම්පූර්ණ කරමින් ඉගෙනගත්ත මේ ධර්මඥානය අට්ඨධා ලෝභ මූලානි, දෝෂ මූලානි ච ද්විධා, මෝහ මූලානි ච ද්වේති, ද්වාදස අකුසලා සියුම් කියන මේ ලෝභ මූල සිත් 8ත්, ද්වේෂ මූල සිත් 2ත්, මෝහ මූල සිත් 2ත් කියන මේ සිත් 12 තමයි අපේ ජීවිත කෙලසන, අපේ ජීවිත අඳුරට යවන, අපේ ජීවිත සතර මහා නිධානය, නැත්නම් සතර මහා අපායට තල්ලු කරන, දුගතියෙන් දුගතියට තල්ලු කරන බලය අකුසල් කියලා කියන්නේ මෙන්න මේ සිත්වල. ඒ නිසා මේ සියලු අකුසල් යටපත් කරගෙන
කුසල් වඩමින් ජීවිතේ ජය ගන්නට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වීර්ය වාසනාව ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කහන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කහන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සෑම දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.